ඉතින් අද ගෙනාවේ ඉතින් අලුත්ම වීඩියෝ එකක්. ඔන්න ඉතින් අද මේ වීඩියෝෙන් ගෙනාවේ හරියටම ඔයාගේ බෑන්ඩ් වෙච්ච account එක අන්බෑන් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මාත් මේ කළා තමයි මගේ බෑන්ඩ් වෙච්ච account එක අන්බෑන් කරගත්තේ. ඉතින් මේක මේ අනිවාර්යෙන් කරලා බලන්න. ඉතින් අනිවාර්යෙන්ම කරලා බලන්න. ඉතින් account එක අන්බෑන්ඩ් වෙනවා. ඉතින් යමු වීඩියෝ එකට. subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. දැන් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේකදී මුලින්ම කිව්වොත් ඉතින් මතක් කරගන්න ඕනේ අනිවාර්යෙන්ම ඉතින් මේකේ මෙතන මේ අනිවාර්යෙන්ම මෙතන මේ මෙන්න මේ විදිහට ටයිම් එකක් පෙන්නනවා නම් විතරයි මේ විදිහට ටයිම් එක පෙන්න මම මේ මැද දාලා තිනවා වගේ ටයිම් එක දාලා තිනවා නම් විතරයි යම් බෑන් කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම මේක ඉතින් මේ වෙබ් බ්‍රවුසර් එකක් මුලින්ම කරන්න ඕනේ. ඉතින් මේ වැඩේ කරන්න අනිවාර්යෙන් MB ඕනි. නැත්තම් බෑ. කරන්න ඕනේ අනිවාර්යෙන්ම ඔයාලා කරන්න ඕනේ Google එකට යන්න ඕනි. මම දැන් Google එකට යනවා. Google එකට ගිහලා search bar එක ගහන්න Free Fire Customer Service කියලා. Free Fire Customer Service කියලා ගහපු ගමන් මෙතනින් ඉතින් මේ විදිහට එනවා. ඔයා කරන්න ඕනේ මෙතන මේ දෙවෙනි තියෙන customer support center කියන එක ඔබ ගන්න ඕනි. ඊට පස්සේ කැරගෙන එනකන් ඉන්න ඕනි. හරි ඉතින් මේකදී පහසු විදිහට මම ඉතින් වෙබ්සයිට් එකේ link එක දාලා තියෙනනම් ඉතින් එතනින් ගිහලා ඔයාලා අනිවාර්යෙන්ම එතනින් ගිහලා ගන්න. ඔයා කරන්න ඕනේ මුලින්ම මෙතන Garena account කියන එක නෙවෙයි මෙතන Free Fire කියන එක ඔබන්න ඕනේ. එහෙම ඉතින් ඔබපු ගමන් ඉතින් අතින් අර කියපු විදිහට ඔයා Free Fire කියන එක මෙන්න මේක තමයි ටච් කරගන්න ඕනි. අර කියපු විදිහට ටයිම් එක දාලා තියෙනවනේ විතරයි ඔයාගේ account එක අන්බෑන් කරන්න පුළුවන්. හරි. නාරි ඉතින් මේ වැඩ කරන්න ඔයාගේ sign in කියන එක දෙන්න ඕනි. ගස් account තියෙනවනේ ඒකේ බෑ. Google ඔයා Google හෝ VK කියලා Apple හෝ Huawei හෝ X කියන එකෙන් හෝ Facebook account එකක් ගන්න හදලා ඉන්නේ. ඒකෙන් යන්න ඕනේ. ගස් account බෑ. කොහොමටවත් බෑ. මං හදලා තියෙන Google එකක්. ඔන්නම outgarena.com කියලා එකක් එනවා. වෙබ්සයිට් එක එන්න වෙලා තියෙන සිග්නල් එක. හරි ඉතින් මේ විදිහට account google.com කියන එකට එනවා. හරි ඊට පස්සේ ඉතින් ඔයාලගේ account ඊට පස්සේ කිව්වේ මේ Gmail එක ඔයාලගේ account එකකින් Gmail එක මෙතනින් මෙතනට දෙන්න ඕනි. දීපු ගමන්ම දැන් මගේ account එකේ නම එනවා. ඔය ඊට පස්සේ එහෙම දුන්නාන් පස්සේ account issues කියන එකට යන්න ඕනි. account issues කියන එකට දීපු ගමන්ම ඉතින් මේ විදිහට ඔයා කරන්න
account ban කියන එක. ඔයාලට මෙතන account ban කියන එකට යන්න ඕනි. හතරවෙනි තියෙන එකට යන්න ඕනි. account ban කියන එක ටච් කරගන්න ඕනි. ටච් කරගුවම වෙලා යනවා. වෙලා යන්න පුළුවන් ඉතින්. ගිහිල්ලා එනකන් ඔයා පොඩ්ඩක් ඉන්න. දැන්ට පොඩ්ඩක් මෙතන මම වීඩියෝ එක පොඩ්ඩක් නතර කරන්නම්. හරිද? ඒක අකුරු ගාව ටච් කරන්න නැත්නම් ඉන්නේ. අන්න ඉතින් දැන් ඉතින් මෙතන තියෙනවා කොහොමද බෑන්ඩ් වෙන්නේ කියලා. ඔයා හෙට්‍රෝ ෆයිල් එක දැම්මොත් එහෙම ඔයා වගේ මේ ඩයමන්ඩ් හැක් එකක් දැම්මොත් එහෙම බෑන්ඩ් වෙනවා. මම ඩයමන්ඩ් හැක් දැම්මේ නෑ. මගේ උනේ හෙට්‍රෝ ෆයිල් එක දාලා. හරි ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනි මතක තියාගන්න ඕනි. ඔයා හරිද මට අමතක වුණා. ඉතින් ඔයා මේ හරියට ගිහිල්ලා ඔයා කරගන්න ඕනි. එතන ඔයාගේ account එකේ නම තියෙනවා. අන්න එතන ටච් කරලා submit a replace කියන එකට යන්න ඕනි. හරි අනිවාර්යෙන් කියන්නේ මේක ටච් කරන්න ඕනි. ඔයගොල්ලෝ මෙතන ban appeal කියන එක ටච් කරන්න ඕනි දෙවෙනි තියෙන එක. ඔන්න ඔයාට එතකොට පේනවා ඇති. ඔයාලට ගන්න බෑන්ඩ් අපේල් කියන එක ක්ලික් කරපු ගමන් මේ විදිහට account එකේ nickname එක එනවා. ID එකත් එනවා. ඊට පස්සේ ගන්න මෙතන screenshot of band message කියන එක ඔබලා privacy policy කියන එක එතන මේ තියෙන එක දාන්න ඕනි. එක ඔයා ඊට පස්සේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මේකේ දාන්න ඕනි එක තියෙනවා. ඔයා ඒක මෙතනට දාගන්න ඕනි. මම දැන් නිකන් කියලා දෙන්න යන්නේ. ඊට පස්සේ ඔයා ගේම් එකට ගිහිල්ලා අර බෑන්ඩ් වෙච්ච එක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මෙතනට දාන්න ඕනි. එතන අකුරු උඩ ක්ලික් කරන්න ඕනි. හරි පොඩ්ඩක් එනකන් ඉන්න ඕනි. ඔය විදිහට. හරි එතනට මේ ෆොටෝ එක දාලා ඔයා කරන්න මෙතන මේ සබ්මිට් කියන එක දුන්න ගමන්ම ඔයාට ඉතින් දවසින් ඉතින් මැසේජ් එක එනවා. ඉතින් ඔයා මේකට කරන්න ඕන මැසේජ් බණ්ඩ ඕන මෙන්න මෙතන ඔබලා my breast කියන එක ක්ලික් කරන්න ඕනි. my කියන එක. හරි ඔයාලට පේනවා ඇති ඉතින් මේකට අනිවාර්යයෙන්ම මැසේජ් එකක් එනවා. නැතු නෙවෙයි. අනිවාර්යයෙන්ම එනවා. ඉතින් ඊට පස්සේ මේ මැසේජ් බණ්ඩ නැතිනම් බණ්ඩ පුළුවන්. දැම්මත් නැතත් ඒක බලන්න පුළුවන්. මේ හරියනවා. එතකොට නිකන් තිබ්බ කියලා හරියන්නේ නැහැ. එතකොට account එක unbanned වෙන්නේ නැහැ. හරි ඉතින් ඊට පස්සේ ඉතින් ඔයා ওই විදිහට මේ වෙබ්සයිට් එකෙන් මේකේ link එක දාලා තිනවා. ගිහිල්ලා දාන්න. මම ඒක දාලා තිනවා description එකේ ඒක විතර දාලා තින්නේ. comment box එකේ අරක දාලා තින්නේ. comment box එකේ තමයි website එකේ link එක දාලා ඉන්නේ. හරි ඉතින් දැන් ඉතින් වැඩේ හරි. ඔයාට දැන් දවස් 29ක් ඉන්න ඕනි. හිටියන් පස්සේ account එක unbanned වෙනවා. හැමෝටම bye ඔන්න ඉතින් නම් කොල්ලෝ අපි ගියා. ඉතින් subscribe කරන්නේ නැත්නම් subscribe කරන්න, like කරන්නේ නැත්නම් like කරන්න, comment කරන්නේ නැත්නම් comment කරන්න, share කරන්නේ නැත්නම් share කරන්න. අපි ගියා.